මුදලාලි කොහොමද ජීවිතේ සැප දුක් එහෙම? අප්පට සිරිලානේ වෙනසක් නැහැ බං. බඩුව විකුණු කියන ඔහි ඉන්නවා. උඟ කාලෙකින් උඹ දැක්කේ. බඩු මුදලාලි මතක් වුණේ ආරංචිද වෙලා තියෙන දෙයක්. මං වෙලා තියෙන වැඩේ. අර එහා ගමේ උන්නපාලාගේ කෙල්ල. අර නෙත්මි කෙල්ල නේද? ඔව් මුදලාලි. ඉතින් මොකද්ද බං ඒකිට වෙලා තියෙන්නේ? මේක දෙවනි පාරට වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිහින් කියන්නේ. මට ආරංචි උනේ අද උදේ තමා. හැබැයිටම කවුද බං ඔබට ඔය කෙප්ප ගැලපු එක? මුදලාලිට කියපු එක වැඩක් නෑනේ මුදලාලි. කතා නැත්තනම් එච්චරයිනේ වෙන්න ඕනි. අනේ බොරු නොකිය හිටපාරානිය. ඒ කෙල්ල මේ අද උදෙත් කඩේ ඇවිල්ලා ගියා. ඇත්තද මුදලාලි? ඒක තමයි එහෙනම් ගමේ මිනිස්සු උඹට එහෙම කියන්නේ. මොකද්ද මුදලාලි ගමේ උම්මට කියන්නේ? පචරනේ නේ. ගමේ කාට ඕන විදියට මං ඉන්නේ. මං ඉන්නේ මට ඕන විදියට. උන්ට හොඳින් මතක තියාගන්න කියන්නේ මේ රණේ කරන්නේ නෝදිලිය ගන්න. හරියේ? Oh my god! මේ නිකම් ඵලයන් යන්න පචරණියා. උදකෝ පචරණ තෝ දැනගන්න නාගේ මුදලාලි. ඒක ගහනවා නම්